ඕනම විෂයක් ඉක්මනින් පාඩම් කරන්න ඒ වගේමයි පාඩම් කරපු කරුණු හොඳින් මතක හිටින්න. කවුරුත්ම කියලා දෙන්නේ නැති ටිප්ස් 3ක්. අංක 1. විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර වලින් පටන් ගන්න. විශේෂයෙන්ම ඔයා විභාගයකට ලං වෙච්ච ශිෂ්‍ය ශිෂ්‍යාවක් නම් එහෙම නැත්නම් යම්කිසි විභාගයකට මුහුණ දෙන්න ඉන්න පුද්ගලයෙක් නම් මේ ක්‍රමය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඔයා යම්කිසි විෂයක් පාඩම් කරන්න පටන් ගන්න කලින් ඉස්සල්ලාම ඒ විෂයට අදාළ පාස් පේපර් බුක් එකක් අරන් එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර පොතක් අරන් මීට කලින් අවුරුදු වල එහෙමත් නැත්නම් මීට කලින් වාරවල අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා හොයලා බලන්න. මෙහෙම බලද්දී ඔයාටම දැක ගන්න පුළුවන් වෙයි සමහරක් ප්‍රශ්න හැම අවුරුද්දකම නැවත නැවතත් අහලා තියෙනවා. ඉතින් මේ විදිහට ප්‍රශ්න පත්‍ර ඔයා හොඳින් අධ්‍යයනය කරොත් ඔයාට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඔයා වැඩිපුරම අවධානය දෙන්න ඕන පාඩම් සහ කරුණු මොනවද කියන එක. අංක 2. පොමොඩෝරෝ ක්‍රමය අලුත් විදිහකට පාවිච්චි කරමු. සමහරක් විට ඔයා මේ වෙද්දි දන්නවා ඇති පොමොඩෝරෝ ක්‍රමය එහෙම නැත්නම් පොමොඩෝරෝ ටෙක්නික් එක කියන්නේ මොකක්ද කියලා. අපි පාඩම් කරන කාලය මිනිත්තු 30 කොටස් වලට කඩා ගන්නවා. ඊට පස්සේ මිනිත්තු 25ක් පාඩම් කරලා ඉතුරු 5 විවේකයක් ගන්නවා. ඉතින් මේ ක්‍රමය ඇත්තටම පාවිච්චි කරන්නේ අපේ අවධානය එක දිගට අපේ පාඩම් කෙරෙහි රඳා පවත්වා ගන්න. හැබැයි මේක තව විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මිනිත්තු 15ත් 20ත් අතර කාලයක් එක දිගට පාඩම් කරලා විවේකයක් ගන්න කලින් පොත වහලා විනාඩි 5ක් විතර අරගෙන ඔයා මතකය ආවර්ජනය කරනවා ඔයා පාඩම් කරපු කාරණා ගැන. ඒ කියන්නේ ඔයා අර මිනිත්තු 15ත් 20ත් අතර පාඩම් කරපු කාරණා ඔයා විවේකයක් ගන්න කලින් නැවතත් මතකය ආවර්ජනය කරනවා. මේ විදිහට කරපුවාම ඔයාට පුළුවන් වෙනවා ඔයා පාඩම් කරන කාරණා හොඳින් මතක තියාගන්න. අංක 3. එකම ඉරියව්වෙන් පාඩම් කරන්න එපා. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ හොඳට පුටුවක වාඩි වෙලා මේසේ පොත තියාගෙන එකම ඉරියව්වෙන් පාඩම් කරන්න. මෙහෙම පාඩම් කරද්දී බොහෝ විට ඔයාට ටික වෙලාවක් යද්දී නිදිමත ගතියක්, කම්මැලි ගතියක් ඔයාට දැනෙනවා ඇති. මේක බොහොම සාමාන්‍ය දෙයක්. ඔයාගේ හිත පාඩමට අවධානය නොදී එහෙම දුවන්න පටන් ගන්නවා නම් ඒක බොහොම සාමාන්‍ය දෙයක්. අපි එකම ඉරියව්වෙන් එකම වැඩේ කර කර ලොකු කාලයක් එකම තැනක ඉද්දී කොහොමත් අපේ සිහිය වෙනතකට කොහොමත් යන්න බලනවා. මේකෙන් වෙන්නේ ඔයා පාඩම් කරන කාරණා මතක හිටින්නෙත් නෑ. ඒ වගේමයි ඔයාට පාඩම් වැඩවලට යන කාලයත් නිකම්ම වැඩි වෙනවා. මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා පාඩම් කරන ඉරියව් වෙනස් කරන එක. එක වෙලාවක් ඔයා මේසේ ඉඳගෙන පාඩම් කරද්දී ඔයාගේ සිහිය වෙනතකට යන්න හදනවා නම් එහෙමත් නැත්නම් හිත එහෙමේ දුවන්න පටන් ගත්තොත් කම්මැලි ගතියක් ආවොත් ඔයාට කරන්න තියෙන්නේ ටිකක් හිටගෙන පාඩම් කරන්න. තව ටික වෙලාවකින් ඇවිදින ගමන් පාඩම් කරන්න. මේ විදියට ඔයා ඉරියව් වෙනස් කරද්දී ඔයාගේ ශරීරයත් නැවුම් වෙනවා. ඒ වගේමයි ඔයාගේ සිහියත් අලුත් වෙන්න නැවුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හොඳ ක්‍රමයක් වෙයි ඔයාට පාඩම් වැඩ මතක හිටින්නත් ඒ වගේමයි පාඩම් වැඩ හොඳින් කරගෙන යන්නත්.